ලෝක ටෙස්ට් ක්‍රිකට් වංශකතාවේ ස්වර්ණමය කඩඉමක් සටුහන් කරමින් 2023-2025 ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතා පිටිනා ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම ඊයේ දිනේදී සමත්ලා තියෙනවා. ආසියාතික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරගයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩ්ඩු 5කින් පරාජය කළ දකුණු අප්‍රිකාව සිය ක්‍රිකට් ඉතිහාසයේ පළමු ලෝක ශූරතාවය සිය අතට ගත්තා. මේ ජයග්‍රහණයත් සමග වසර ගණනාවක් තිස්සේ ක්‍රිකට් රසිකයින් අතර ක්‍රිකට් ලෝක කුසලාන සාපය ලෙස හැඳින්වූ දකුණු අප්‍රිකානුවන්ගේ ඉරණම නායක ටෙම්බා බවුමාගේ නායකත්වය යටතේ සාපය නිමා කරන්නට සමත් වුණා. ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය වෙනුවෙන් ලබා දුන් ලකුණු 282ක ඉලක්කය කඩලු 5ක් පමණක් බැවී තිබෙදී සාර්ථකව පසු කරගෙන යාමට දකුණු අප්‍රිකාව සමත් වුණා. තරගයේ 4 වන දිනය වූ ඊයේ දිනේදී ඔවුන් කඩලු 2ක් දැවී ලකුණු 213ක් ලබාගෙන ජයග්‍රහණයට ලකුණු 69ක් පමණ පසුපසින් සිටි අවස්ථාවේ සිටම ආරම්භ කළ අතර ඉතා නිර්භීත හා ඉවසිලිවන්ත ක්‍රීඩාවකින් මෙම ජයග්‍රහණය හිමි කරගත්තා. දකුණු අප්‍රිකානු ජයග්‍රහණයේ සැබෑ වීරයා වූයේ ඒඩියන් මාක්‍රම්. ඔහු පන්දු 207කදී ලකුණු 136ක අගනා ඉනිමක් ක්‍රීඩා කර ජය පෙනෙන මානයේ දැවිගියා. මාක්‍රම් නායක ටෙම්බා බවුමා සමගින් තෙවන කඩුල්ලට ගොඩනැගූ ලකුණු 147ක වටිනා සම්බන්ධතාව දකුණු අප්‍රිකානු ජයග්‍රහණයේ තීරණාත්මක සාර්ථකය වූ අතර නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ බවුමා ලකුණු 66ක් රැස් කරගත්තා. තරගයේ කාසිය වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ආරාධනෙන් පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව සිය පළමු ඉනිමේදී ලකුණු 212ක් රැස් කළ අතර ඊට පිළිතුරු විදිහට දකුණු අප්‍රිකාවට ලබාගත හැකි වූයේ ලකුණු 138ක් පමණයි. කෙසේ නමුත් ලකුණු 74ක මුල් ඉන්නයකින් දෙවන ඉනිම ඇනපු ඕස්ට්‍රේලියාව සියලු ක්‍රීඩකයන් ලකුණු 207ක් තුළ දැවී ගිය අතර එමගින් දකුණු අප්‍රිකාව ජයග්‍රහණය සඳහා ලකුණු 282ක ඉලක්කයක් හිමි වුණා. වසර 136ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයක් ඇති ලොව තෙවන පැරණිම ක්‍රිකට් කණ්ඩායම වන දකුණු අප්‍රිකාව සිය ක්‍රිකට් ඉතිහාසයේ කුමන හෝ ආකෘතියකින් ලෝක කුසලානයක් දිනාගත් පළමු හා එකම අවස්ථාව විදිහට ඊයේ වාර්තා පොත් අතරට එකතු වුණා. 1990 වර්ෂයේ පැවති පළමු ශූරයන්ගේ කුසලානයේ ශූරතාව දිනා ගැනීමේ සිට ඒ ඔවුන්ට ලැබුණු එකම ICC ශූරතාවයි. දකුණු අප්‍රිකාව ඔවුන්ගේ ක්‍රිකට් ඉතිහාසය පුරාවටම ලෝක කුසලාන තරඟ අවසන් මොහොතේ අවාසනාවන්ත විදිහට ඊවතට විසිවන කණ්ඩායමක් ලෙස ප්‍රකට වී හිටියා. නමුත් ඔවුන් එක් දින ලෝක කුසලාන 5කදීම අවසන් පූර්ව වටේ දක්වා පැමිණ ශූරයන්ගේ කුසලාන තරඟාවලියේ ඉතිහාසයේද අවස්ථා 5කදීම අවසන් පූර්ව වටේ දක්වා පැමිණ 2024 වර්ෂයේ පැවති 2020 ලෝක කුසලානයේ අවසන් මහා තරගයේදී පරාජයට පත් වුණු කණ්ඩායමක්. අද මේ ජයග්‍රහණය තෙක් ඔවුන් ක්‍රිකට් ආකෘති ත්‍රිත්වයම ලෝක කුසලාන අවසන් මහා තරගයක් අවසන් පූර්ව තරග 12ක් හා අර්ධ අවසන් පූර්ණ තරග 2ක් ක්‍රීඩා කර තිබුණා. මෙම ඓතිහාසික ජයත් සමග ශූරයන් සමග පිරිනමන අප්‍රිකානු ඩොලර් මිලියන 3.6ක් එනම් ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 108ක ත්‍යාග මුදලකට හිමිකම් කියන්නට දකුණු අප්‍රිකාවටත් හැකි වුණා. තරගයේ අවසානයේට දින 1කමාරක් පමණ කාලය ඉතිරිව තිබෙද්දී ලෝක ටෙස්ට් ශූරතාවේ පහස ඔසවාගත් දකුණු අප්‍රිකාව අද ක්‍රිකට් ලෝකයේ ඉතිහාසගත වූ දිනයක් විදිහට සනිටුහන් කරගෙන තියෙනවා.